හරි සුනිල් ශ්‍රීගේ 21 වෙනි නාට්‍ය නිර්මාණය නෑ බෑ නෑ වේදිකා නාට්‍ය අද එල්ෆිස්ටන් රංගශාලාවේදී වේදිකාගත කරන මොහොතේ අපි දැන් ඉන්නේ නේපත්‍යාගාරයේ අපේ සිල්ම කලා ශිල්පිනියන් මේ කටයුත්තට සම්බන්ධ වෙනවා නාට්‍ය නරඹපු දීප්ති ඉන්නවා ගෝල්ඩන් කී ප්‍රධාන හේතුපාලිකාව මොකද හිතන්නේ නාට්‍ය ගැන හරිම ලස්සනයි මේක යන්නේ කතාව ත්‍රිවිධ පාක්ෂිකයක් ගැන හරිම ලස්සනයි ඔයගොල්ලන්ට ඇවිල්ලා බලන්න කට්ටිය ඔය හිතන්නේ නාට්‍ය නරඹන්න බලාපොරොත්තු වෙන අයට දෙන්න පුළුවන් පණිවිඩය හරිම ලස්සනයි ගන්න දේවල් ගොඩක් තියෙනවා ඔයගොල්ලන් ඇවිල්ලා බලන්න මේක හොඳයි අපේ ආදරණීය කලා ශිල්පිනියන් රසක්ම අද මේ නාට්‍යයට දායක වෙනවා පාල්ද සිල්වා පාල්ද මොකද මේ චරිතය මේක මේ ලොකු අයියා කියලා චරිතයක් ත්‍රිවිල් එකක් එළවුණු මිනිස්සෙක් ඇත්තටම ඔහුගේ පසුබිමේ තියෙන ලොකු ඛේද වාචකයක් තනියම ජීවත් වෙන පුද්ගලෙක් ඉතින් මේ දේව කියලා චරිතයක් එක්ක ඔහු සම්බන්ධ වෙනවා දේවගේ පවුල් පසුබිමට උදව් කරන කෙනෙක්. ඉතින් හොඳ යාළුවෙක් හැටියට මේ කතන්දරේ ඇතුලේ ඉන්නවා මේ ලොකුයි. බලන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට දෙන්න පණිවිඩයක්. ඔබේ ආධුනික කලා නාට්‍යයක් රසිකයට. හොඳ නාට්‍යයක් හොඳ පිටපතක් අපේ සුනිල් ශ්‍රී අපේ පැරණි මගේ පැරණි පැය දෙකක් පුරා බඩලා ගිනවෙන්න ඇත්තටම හාස්‍ය වගේම නාට්‍ය බැලලා යමක් කල්පනා කරන්න කතා කරන්න ගෙදර ගිහිල්ලා හිතන්න පුළුවන් නාට්‍ය. හොඳයි අපි සුප්‍රාර්ථනා කරනවා පාලකය සරත් එන්න මේ ප්‍රධාන භූමිකාවට පනපවන අපේ ආදරණීය කලාකරුවා. මොකද ඉතින් මේ නාට්‍යයේ චරිතය පිළිබඳව. මේ නාට්‍ය අලුත් අර්ථයක් මිනිසුන් අතරට යන කතන්දරයක් මේ කවුරු කතා නොකරන මේ ත්‍රිරෝධ රත හිමියන් සම්බන්ධව කරනකට උන්ගේ වෙනම කල්චර් එකක් තියෙනවා වෙනම සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය ගැන කතා වෙන එක ඇත්තෙම කියනවා නම් මෙහි විනෝදය සමගම ආදර්ශමත් නාට්‍යයක් කියලා කියන්න පුළුවන්. සුනිල් ශ්‍රීගේ එහෙම තමයි නාට්‍යයේ ස්වභාවය. ඉතින් මමත් ප්‍රථම වතාවට මේ සුනිල් ශ්‍රීගේ නාට්‍යක සම්බන්ධ වෙන්නේ 21 නාට්‍ය නිර්මාණනේ 21 නාට්‍ය නිර්මාණ 21 වෙනි එකට තමයි සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි සුබපතුන් ඉස්සරහට හොඳයි අපේ සුබපතුන් කො අපේ පින්පොන් රුවන් ආදරණීය හිතවතා කියන්නේ මේ චරිතය පිළිබඳව නෑ බෑ නාට්‍ය මනගවන්නේ චුට්ටේ කියන චරිතය. චුට්ටනේ? චුට්ටේ. ඒක තමයි මේ නාට්‍යයේ වේදිකාවට එන ඒ චරිත අතරින් ලාභාලම චරිතය. එතකොට ඒ චරිතය මේ කලින් සුනිල්ගේ නාට්‍ය වලට නෑ මේ මගේ පළවෙනි. එතකොට මේ චරිතයේ තියෙන විශේෂත්වය ආපු විදියට අපිට ඕකේ බුද්ධිමත් වෙනවා. ඒ වගේම අත්දැකීම් වලින් අනුව එයාගේ හැසිරීම කතාව හරියට පොඩි ළමයෙක්ගේ. ඒක මට හරිම අලුත් අත්දැකීමක්. අභියෝගයක්. ඒ නිසා තමයි මම මේ චරිතය හරි අපි එකම තව සුන්මෝතකින් අපි නාට්‍ය කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. සුනිල් ශ්‍රීගේ සුල්ලේ පොඩි විනාඩියක් මේ ඉන්නේ ඒ නිර්මාපකයා සුනිල් ශ්‍රී 21 නාට්‍ය නිර්මාණය. මොකද හිතන්නේ මේ නාට්‍ය පිළිබඳ විශේෂත්වය? සියලු රස හාස්‍ය රසෙන් කලතා 21 නාට්‍ය හෙළ වේදිකාවට. මේකේ කවුරුත් නොදකපු පැතිකඩක් මම විවර කරනවා. ප්‍රවීණ ශිල්පීන් පිරිසක් එකෙක් අසු වෙලා. ඉතින් බලලා රස විඳින්න එන්න කියලා තමයි ආරාධනා කරන්නේ. ලංකා පුරාම දර්ශන ගණනාවක් වෙන වෙලා තියෙනවා. කොහොමත් මම නාට්‍ය කරමු දර්ශන 100ක් මොළ වේදිකාගත කරනවා. ඒක කාලයක් තිස්සේ කරන කාර්යයක්. මීට පෙර ආතුර නිර්මාණය කර සමහර 500ක් දර්ශන ගිය නාට්‍ය තිබුණා. 300 500 100 නම් ඉක්මවල හැම නාට්‍යයක් වගේ මේ වේදිකාගත කරලා තියෙනවා. මේ නාට්‍යයත් ඉතින් එහෙම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම. හොඳයි සෙන්චරි ගහනවම තමයි. අපේ සුපෙතුම් නෑ බෑ නාට්‍ය නරඹනට ඔබට සෙනසුනුක්ත ආරාධනා කරනවා. සුනිල් ශ්‍රී වැඩකට අත ගැහුවොත් අද්දුටුවේ ප්‍රත්‍යක්ෂ ඉෂ්ටයි කාන්තයි මනාපයි හිට් එකක්ම තමයි. ජය වේවා. ජය වේවා.